හලෝ බොයිස් ඇන් ගර්ල්ස්. ඉතින් මොකද වෙන්නේ? ඔයාලා සැපේ ඉන්නවා? සැපේ. ඉතින් මේක මගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක. සබ් එකක් දෙමු නේද මේ YouTube channel එකට මේ මම අලුත් පොඩ්ඩක් YouTube එකට මම travel guide එකක් ඔයාලට මේක කරන්නේ. ඒ වගේම මේ latest release එක මම ගහන්නේ 26.2. හරි මම ඔයාලට ඉතින් සබ්යක් දීලා හොඳට මම YouTube channel එක දිගටම කරන ඉතින් සබ්යක් දුන්නොත් තමයි ඉතින් හරි කයිය හොඳටම ඇති කයිය මචං මේ ලෝකේ වැඩක් නැති තියා මම ඔයාලට ඔක්කොම කියලා දෙනවා. ඉතින් අපි යමු දැන් world එක හදන්න. උතරින් create new world තියලා අපිට තියෙන්නේ උතනින් ඔයාලා world නමක් දාන්න පුළුවන්. මම දාන්න යසී gaming කියලා යසී gaming. යසී ගේමින් කියලා දාමු. මේ ගේමින් හරි difficulty මම දාන්න hard. ඊට පස්සේ මෙතන ඔයාලට world type ගන්න පුළුවන් default, super flat, large biomes, amplified to single biome. ඉතින් ඔයාලා default biome ගන්න. ඉතින් ඔයාලට world seed එක දාන්න පුළුවන්. මම නම් seed දාන්නේ නැහැ. ඔන්න ආපුදින් ඕන එක. ඊට පස්සේ මෙතන ඔයාලට generate structure කියන්නේ village වගේ දේවල් තියෙන්න පුළුවන්. ඒක ඔයාලට off කරන්න පුළුවන්. මම on කරලා තියෙන්නේ. හරි. මෙතන ඔයාලට මොකොත් ඕනේ නැහැ වෙනස් කරන්න. ඉතින් මෙතන ඔයාලට create new world දෙන්න. හරි boys අපි world එකට ආවා. දැන් අපි බලමු ගහක් චොක් කරගන්න. මෙතන ගෙවියක් තියෙනවා. යංග බලන්න ඉස්සරහට වටපිට ඔය ලොකු සත්තවත් එන ඉතින් රෙත් එපා එනවා බං. ඒක නම් ගන්න එපා. එතන ගහක් තියෙනවා. ඔය ගහ කපන්න නැතුව අපි වෙන ගහක් කපන්නේ. ඔව් වෙන ගහක් කපමු. ගහක් මේක චොප් කරමු නේ මේක. හරි මම මේ ගහ ඔයාලට මේ තියෙන මේ ලොකර මේ තියෙන ඕක් ට්‍රී එකල ඔයාලා මේක කපා ගන්න පුළුවන්. අතින් ගහලා හරියද මේක විසික් නෑ. අතින් ගහලා කපා ගන්න. දැන් මේ ලියුමක් කපා ගන්න. හරි බොයිස් මම ඒ ටික කපා ගත්තා. දැන් මට ඕන අර අලු පාට තැන් දින අලු පාට මම උඹලට අලු පාට ගැන මම දන්නවනම මම කියන්නේ උඹලට තේරුම් කරන්න අලු පාට තැන් කියන්නේ ඔන්න ওই ටික අරගෙන ඔයාලට පුළුවන් ওই ක්‍රාෆ්ටිං එකකට දාලා ඔක් ප්ලෑන්ස් හදාගන්න. ඔක් ප්ලෑන්ස් ඔයාලා හදාගන්න ඕන. ඊට පස්සේ ඔයාලා ඔහම ඔය අලු පාට තැන් තියෙන්නේ ඔකට කියන්නේ ස්ටෝන්ස් කියලා. හරිද? ඔවා කපපුවම ඔයාලට එන කබල් ස්ටෝන්. ඔයාලා දැන් ගිහිල්ලා ඔවා ටික කපා ගන්න ඕන. මේ මම ඒ ටික ඔයාලා කපාගෙන හම්බෙන්නම්. හරිද? බොයිස් තව දෙයක් මම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලට පුළුවන් මෙන්න මේ දැන් ඔයාලට පුළුවන් ඔන්නෝම ගිහලා උතනින් ක්‍රාෆ්ටිං ටේබල් එකක් හදාගන්න. හදාගෙන ක්‍රාෆ්ටිං ටේබල් එකම ප්ලේස් කරගන්න පුළුවන්. ප්ලේස් කරගෙන ඔන්න උතන ස්ටික් කියලා දෙන්න වැඩි එපා. ඒක තුන් පාරක් ඔබන්න. තුන් පාරක් ඔබම ඔයාලට 12කම් වෙනවා. 12කම් වුණාට පස්සේ හරි බොයිස් මම ඔයාලට පොඩි දෙයක් කියලා දෙන්නම්. ඔන්නෝම ඔබලා පුළුවන් වුඩ් පිකැක්ස් එකක් හදාගන්න පුළුවන්. ඔන්න ඔතන ඔයාලට කබල් ස්ටෝන් මම මයිනින් කළා ඔයාලව හම්බෙන්න. හරි බොයිස් මම ඔක්කොම ටික මයිනින් කරගත්තා. දැන් මම මෙතනින් ස්ටෝන් සෝඩ් එකකුයි ස්ටෝන් ඇක්ස් එකකුයි ස්ටෝන් පික් එකකුයි හදාගන්න. ස්ටෝන් පික් එකකුයි ස්ටෝන් ෂවල් එකකුත් හදාගන්න. හරි ඔක්කොම ටික හදාගත්තා. දැන් මම මේක මයින් කරගෙන යන්නම්කෝ බලන්න අර පැත්තට. හරි මම පොඩි වැඩකට ගිහලා ඉඳලා පොඩ්ඩක් රෙකෝඩ් එක පොඩි අවුලක් ඇති. හරි මෙතන තියේ හරි අමුක ලැග් වෙනවා බොයිස් ගණන් ගන්න එපා වැඩි. මගේ ලැග් බොයිස්. හරිද ඔයාලට මේ ස්ටෝන් 8ක් තියෙද්දි ඔය ලාව බකට ඇපල් ගෙඩියේ තියෙන එකට ගිහලා ඔයාලට ෆර්නස් එකක් හදාගන්න පුළුවන්.
කෑම හැමදේම පුච්ච ගන්න පුළුවන් එකේ. හරි මේ වගේ ෂීප් කෙනෙක් වල දැක්කොත් ඒ වෙලාව මරා ගන්න ඔයාලට කෑමයි වූලුයි දෙකම හම්බෙන යාළුවෙන්. හරි මම මෙතනින් 3 දෙනාම මරා ගන්නම්. අනිත් එක්කම ඉන්නේ ඔකටත් ගහන්නම්. වැදුන්නේ නැහැ. හරි වැදුනා. හරි ඔකම මරා ගන්න. ඊට පස්සේ ඔයාලා මේ දැන් එකම පාට වූල් නැත්තම් ඔයාලට ඇඳක් හදාගන්න බෑ. හරිද? ඒ වෙලාවට ඔයාලට පුළුවන් එකම පාටින් ෆ්ලවර් 3ක් හොයාගත්තොත් ඒ ෆ්ලවර් එක ඩයි කරලා වූල් 3ට දාගන්න එකම දැන් මම කහ පාට තෝරගන්නවා මෙතනින්. ඒතකොට අපිට කහ පාටෙන් බෙඩ් එකක් හදාගන්න පුළුවන්. ඕම් මං කරන විදිය බලා ගන්න. හරි ඔක්කොම ටික හදාගන්න. දැන් මම බෙඩ් එක හදාගත්තා. හරි. දැන් බෙඩ් එක තියනවා කියන්නේ ඔයාලට රෑ වෙලා බය වෙන්නේ නැහැ. එතකොට මෙන්න ඔයාලා එර්ලි ගේම් එකකින් ඉඳලා මේ කෑම වටින හින්දා මුන් හැම මරාගෙන කන්න. හරිද? මරාගෙන කාපන්. මරාගත්ත ගමන් කන්න එපා. මොකද මේ කිසි මේ යන්න තෝ කන්න හොඳ නැහැ නේ. මේක හරි නෑනේ. හරි මෙරියකෝ. හරි උන් ටික මරාගත්තා. මෙතන එකාව මරාගමු. දෙන්නෙක් ඉන්නවා. ඔකුන් දෙනවා මම මරාගෙන වලවල් හම්බෙන්න. හරි බොයිස් මං උන් දෙන්නව මරාගත්තා. දැන් අපි යම් බේස් එක ගන්න තැනක් හොයාගෙන බේස් එක ගන්න තැනක් ඕනි. මං අපි උඩට යමන් උඩට. අපි උඩට යමන්. හරිද? බේස් එක ගන්න තැනක් බේස් එක ගන්න තැනක් ඕනි. බේස් එක ගන්න මම පොඩ්ඩකින් පොඩ්ඩක් කට වහගන්නම් කියලා මම කියන්නම්. අපි ඊතර ගහන්න හොඳයිද බේස් එක? ඒතරම්නේ අම්මට ඒ අර පිලේ ඔවා ගැන මම පස්සේ බලට කියලා දෙන්නම්. ඔවා වෙනම එපිසෝඩ් එකක් එයි. මම ඔයාලට එතකොට කියලා දෙන්නම්. දැනට ඒක වැඩක් නැහැ. දැන් යමන් මේ පැත්තට කේව් එකක් මං අතර පට්ටනේ බම්බීස් එක ගන්න. ඒ මගේ ඉතර අල්ලුව එක දැක්කා මං ඒතර නම් මේ කන්ද උඩ ඉඳලා ඉන්න පාරක් දාලා කන්ද උඩ එන්චාන්ටි ටේබල් අරව මේව දාලා හදාගන්න පුළුවන් ලස්සනට බේස් එකද. එතන පට්ට මම මේ ඩර්ට් ටික කපගත්තා. හරි ඒ දේවල් ටික හරි. දැන් ෆෝන්ස් එක දාගන්න ක්‍රාෆ්ටින් ටේබල් එක දාගන්න. තව එක දෙයක් මම ඔයාලට අද මේ එපිසෝඩ් එකෙන් කියලා දෙන්නම්. යන්කෝ දැන් අපි අතන්ට ඔය කස්තින්ට උතර නේබ ප්ලේ ජව් පෝස්ට් එක තිබ්බේ. හරිද? අපි පොඩ්ඩක් පැත්තෙන් යන් පූසෙක්ගේ තත්ත්වයක් අය නැති ගණන් ගන්න එපා. එක පූසෙක් කලෙල්ලෙන්න හදනවා. උට ට්‍රැක ගණන් ගන්න එපා. උට ට්‍රැක හරිද? අපේ පූසත් යන එකට ගණන් ගන්න එපා. උට ට්‍රැක සානුපූර්ණ ට්‍රැක ආයේ මම ගහ චොක් කරගෙන එහෙම යනවා. අපව මේ අර හිටපු මගේ බේස් එකට එතෙන්ට ගිහින් ක්‍රාෆ්ට් ටේබල් එක ඔන් කරගෙන ක්‍රාෆ්ට් ටේබල් එක ටච් කරලා ඔයාලට පුළුවන් ඔය ටික ආපල් පෑන්ස් කරගෙන ඔය චෙස්ට් කියලා තියෙන ඕකේ ඩබල් ක්ලික් කරලා චෙස්ට් එකක් හදාගෙන ඔහොම එකක් කියලා අනිත් එක තිබ්බම ඔයාලට ලාර්ජ් චෙස්ට් එකක් තියෙනවා. ඩබල් චෙස්ට් එකක් තියෙනවා. හරි. එම් බොස් මම යන්න අද මෙතනින් අපේ ගේම් ප්ලේ වීඩියෝ එක සර්වර් ගයිඩ් එක ඉවර කරන්න. යන්නේ පළවෙනි එපිසෝඩ් එක ඉවර කරන්න. ඉතින් මම යන්නම්. මාව සබ්පාරක් දාගන්න, ලයික් කරගන්න, නොටිෆිකේෂන් ඔන් කරන් තියාගන්න. ඉදිරි වීඩියෝ මම දාපු ගමන් බලන්න. එහෙනම් බොස්